හිටි කියලා. ඔන්න ඉතින් අද බ්ලොග් එක තමයි ධාතු වඳින්න යනවා අපි නුවර. ඉතින් අද අන්තිම දවස ධාතු පෙන්නන. ඉතින් ඉක්මනටම අපි හදිසියෙම ගත්ත තීරණයක් තමයි මේක එකින්දා අපි ධාතු වඳින්න දැන් කට්ටිය ඇඳගෙන ඉන්නේ අන්න ඔය ආසේ මම මල් ගහකුත් පෙන්නනවා ඔයගලන්ට. ඒ මං ඉතින් මේ ඔය එක නම් මං හදපු එකක්. ඉතින් ඒක ලස්සන බලන්නකෝ. ඉතින් ඊට පස්සේ දැන් අපි ත්‍රිවිල් එකේ මේ දැන් යනවා හොඳටම පරක්කු වෙලා. ඉතින් අපි පොලිසියට කෝල් කරාම කිව්වා ඒගොල්ලෝ පාවෙනකම් පෙන්නනවා කියලා. ඉතින් අපි ඉක්මනට දැන් කට්ටිය ඔය යන ගමන් ත්‍රිවිල් එකේ. ඉතින් අපි ත්‍රිවිල් එකෙන් බැහැලා බස් එකේ නැග්ගා. මේ බස් එකේ නැගලා යන ගමන් ඉතින් මේ තියෙන වේවැල්දෙනිය. ඉතින් වේවැල්දෙනියේ වේවැල් කර්මාන්තයට ප්‍රසිද්ධයි. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ලස්සන විසිතුරු උපකරණ වේවැල්දෙනියේ ඉතින් තියෙනවා විකුණන්න. ඉතින් අපි වේවැල්දෙනිය පාස් කරගෙන ඉස්සරහට යමු. ඉතින් වටපිට බලාගෙන යන්න මට අයින ෂීට් එකක් හම්බුණා. ඉතින් මම වටපිට තියෙන ලස්සන බල අයින ෂීට් එකේ වාඩි වෙලා යනවා. ඉතින් ඒ අනන්තර මඟදී පොඩි බඩගින්නක් හැදුනා. ඉතින් අපි බිස්කට් ගෙනිච්ච. ඉතින් ඒ ගෙනිච්ච බිස්කට් දෙන කඩාගෙන වසගේදීම කකා ඉතින් ගියා. ඉතින් නුවර මේ කාලෙට අලිගට පේර විකුණන්න දාලා තියෙනවා. ඉතින් අලිගට පේර කාලේ තමයි මේ. ඉතින් දැන් මේ පාස් කරන් යන්නේ කඩුගන්නාව ගලාර විදුපු තැන සුද්දා. අන්න එතන තමයි. ඉතින් මේ එතන පාස් කරගෙන යන්නේ. ඉතින් බලන්නකෝ තව ලස්සන දේවල් ඉස්සරහට තියෙනවා.
ඔන්න ඉතින් අපි නුවරට ආවා. මේ තියෙන්නේ නුවර දුම්රිය ස්ථානය. ඉතින් අපි බස් එක නවත්තන්නේ තව ඉස්සරහා. ඉතින් අපි යමු. ඉතින් අපි බස් එකෙන් බැලලා ඉක්මනට මේ යනවා පොලිමට එකතු වෙන්න. ඉතින් මේ පොලිමට මේ එකතු වෙලා ඉතින් අපි ඉතින් බලාගෙන ඉන්නවා මේ පොලිම යනකම්. ඉතින් බලන් ඉඳලා ගොඩක් කළා. කට්ටිය ඉතින් වෙලාව ලඟනකොට ටක් ගාලා ඉතින් පොලිමෙන් කට්ටිය වැරියා. ඉතින් අපි දොන්න ධාතු බලලා ඉවරයි. ඉතින් මගේ බුදුරජාණන් වහන්සේ දැක්කා. ඉතින් මට හරියම සතුටුයි. S2 මම ඉතින් දැක්කා. ඉතින් මේ වගේ ඉතින් ප්‍රදර්ශනයක් පෙන්නන්නේ කියන්නේ කාලයකට පස්සේනේ. ඉතින් මේ අවස්ථාවේ කොහොම හරි වෙනගන්න ලැබුණ එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඔන්න ඉතින් අදට බ්ලොග් එක ඉවරයි. තවත් අලුත් බ්ලොග් එකකින් හමු වෙමු. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න ඕන.